ඔය නුවරඑළියෙම ඔයගොල්ලෝ දන්නවා ඇති සමහරලාට මේ කතා අහලා ඇති. සාමාන්‍යයෙන් උත්සව කාලවල වලට එහෙම මේ නුවරඑළියට යන කට්ටිය ඉන්නවනේ. ඔය යන අයගේ මේ සමහර කපල් එහෙම ගියාම හැම කාමරයකම එක වගේ හීටර්ස් ඒව නැහැනේ. ඔය දෙතුන් පාරක්ම වෙලා දිනවා මේ. එයාලා ඔය එළියේ බාබකියු දාන්න තියෙන අර බාබකියු ග්‍රිල් එක කියලා කියන්නේ. ඔන්න ඕක ගල් අඟුරු දාලා තමයි ඕක රත් කරන්නේ. එතකොට මේක මෙයාලා අර කාමරේ උෂ්ණත්වය තියාගන්න මේක අරගෙන කාමරය ඇතුළේ තියාගෙන මේ කාමරේ රත් කරගන්නවා. ඔය මේ මිනිස්සු ගොඩක් අය දන්නේ නැහැ. දැන් නුවරඑළිය පුළුවන් තරම් සීතල හින්දා පුළුවන් තරම් ඔයා එයා ටයිට් කරලානේ තියෙන්නේ. කියන්නේ වාතය එළියට යන එක අඩු කරලානේ තියෙන්නේ. යන එක. ඒතර මේ කාමරේට ඕක අරගෙන ඔය බාබකියු ග්‍රිල් එක අරගත්තාම මේක ඇතුලේ ගල් අඟුරු දහන වෙනකොට ගල් අඟුරු වලින් පිට වෙන ප්‍රධාන කෙනෙක් තමයි මෙන්න මේ කාබන් මොනොක්සයිඩ් කියන්නේ. කාබන් මොනොක්සයිඩ් සෑහෙන වෙලාවක් තිස්සේ කාමරය ඇතුලේ එකතු වෙනකොට දැන් කාමරෙන් එළියට වාතය යන්නේ නැත්තම් මේ කාබන් මොනොක්සයිඩ් ඇතුලේ එකතු වෙනවනේ. මේ එකතු වෙන ඒවා දැන් මිනිස්සු ඕක දාලා රැයට නිදා ගන්න යන්නේ. නිදාගත්තම මොකද වෙන්නේ? මේ කාමරේ එන්න එකතු වෙනවා. එකතු වෙනකොට මේ කාබන් මොනොක්සයිඩ් වලට පුළුවන් අපේ ලේ වල තියෙන මේ හිමොග්ලොබින් වලට තදින් බැඳෙන්න. බැඳිලා අපේ රුධිරයේ තියෙන මේ O2 පරිවහනය මාර විදිහට අඩු කරන්න පුළුවන්. අඩු කළා මෙයා මොකද කරන්නේ? අර මිනිස්සු නිදාගත්තට පස්සේ නිින්දෙන් ආයි කියන්නේ නැගිටින්න නැති වෙන්න වැඩේ සිද්ධ කරනවා. ඒ තාම බයනක් කෙනෙක් ගොඩක් අය නොදැනුවත්කමින් මේ වගේ සිද්ධි බර ගාණක් වාර්තා වෙලා තියෙනවා. ඔයාලා ඉන්ටර්නෙට් එකෙන් බැලුවොත් එහම මේ වගේ සිද්ධි නුවරඑළියෙම ගොඩක් තියෙනවා. නුවරඑළිය තමයි අතනම කේස් එක තියෙන්නේ. ඒතකොට මේ අර ගොඩක් අය ඔක දන්නේ නැහැ. ඉතින් අර සමහරලාට මේ කෙමිස්ට්‍රි කියන එක අපි නිකන් මේ පොතකට නිකන් සීමා නොකර මේකේ මාර දේවල් වර්ගයක් තියෙනවා. එක එක අපිට නෝමල් නිකන් පොඩ්ඩක් දැනගත්තත් අපේ නිකන් අපිට වැදගත් වෙන දේවල් මාර විදිහට තියෙනවා. මේකත් ඔය එක සිද්ධියක්. ගොඩක් අය දන්නේ නැහැ ඕක. අර මේ වගේ බාබකියු ග්‍රිල් වලින් කොහොමද පිට වෙන්නේ මේ ප්‍රශ්න සමහර අය දන්නේ නැහැ. මිනිස්සු මේ ඒවා නිකන් අමාරු වෙටනවා. ආයි ඉතින් අමාරු වෙන නේ ඉතින් මැරෙන්න වෙනවා. ඒ පාර මේ අර එක ගැන දැනුවත් නැත්නම්. ඒ නිසා ඔය සාමාන්‍යයෙන් ඔයාලා තමන් ඒ කෙමිස්ට්‍රි වල මේ තියෙන වටපිටාවේ තියෙන දේවලුත් ඇත්තටම දැනගන්න එක මාර විදිහට වැදගත්. මේ සබ්ජෙක්ට් නිකන් මේ අපි මේ බලාපොරොත්තු වෙන මේ කොළවලට තියෙන මේ පේපර් එකට පොඩ්ඩක් එහා ගිහින් තව චුට්ටක් දේවල් දැනගන්න මාර වැදගත් මේ මාර සබ්ජෙක්ට් එකක්. හරි.